ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් උද්දාමයට පත්ව සිටි විප්ලවීය ශිෂ්‍ය ක්‍රියාකාරීන් ටෙහෙරානයේ ඇමරිකානු තානාපති කාර්යාලය වටලා එහි රාජකාරි කළ රාජ්‍යතාන්ත්‍රිකයන් 66 දෙනෙකු ප්‍රාණ ඇපයට ගන්නට කටයුතු කිරීම ලෝක ඉතිහාසයේ සුවිශේෂීව සිදුවීමක්. නිල රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද හරහා ඔවුන් මුදා ගන්නට ඇමරිකානුන් කෙතරම් යත්න දරුවද විප්ලවීය පහසින් උත්තේජනය වූ අල් කොමේනිගේ පාලනය ඊට එකඟ වූයේ නැහැ. ඒ අනුව ඉතාම සංකීර්ණ වූත් අති අවදානම් සහගත වූත් හමුදාමය ක්‍රියාන්විතයක් හරහා එකී ප්‍රාණැපකරුවන් මුදා ගන්නට ඇමරිකාවේ ජිමි කාටර් පාලනය තීන්දුව කළා. කෙසේ වෙතත් මෙහෙයුම ආරම්භයේ සිටම සිදු වූ අනපේක්ෂිත සිදුවීම් දාමයක් හේතුවෙන් ක්‍රියාන්විතයේ පළමු අදියර නිමාවන්නටත් පෙර ඇති වූයේ මෙහෙයුම අතහැර දමන්නට සිදුවන තත්ත්වයක්. එහිදී මෙහෙයුම් සැලසුමෙහි වූ විශාල හිඩැස් නිරාවරණය වන්නට වූ අතර ඉරාන භූමියෙන් ඉවත්වීමේදී තත්ත්වය විනාශකාරී ඉමක් වෙත ඇදී ගියා. ඇමරිකානු හමුදාවන් සතුව තිබූ ප්‍රබල ගුවන් යානා 7ක් පමණක්ම නොව හමුදා සමාජිකයන් 8 දෙනෙකුගේ මෘතදේහයන්ද ඉරාන කාන්තාරයක් තුල අතහැර දමා පලා යන්නට වීම එහි අවසන් ප්‍රතිඵලයයි. එදා මෙදා තුර ඇමරිකානු හමුදා ඉතිහාසයේ නින්දිතම පරාජයක් වශයෙන් සනිටුහන්ව ඇති ඔපරේෂන් ඊගල් ක්ලෝ යනුවෙන් නම් ලද අසාර්ථක මෙහෙයුම පිළිබඳ ඇඟලොමුඩ හැගැන්වෙන කතා පුවතයි මේ. වර්ෂ 1978-79 සමයෙහි සිදු වූ ඉස්ලාමීය විප්ලවය හරහා වසර 30කට ආසන්න කාලයක් පුරා ඉරානයේ පැවති බටහිර ගැති ෂා රජුගේ පාලනය පෙරලා දමනු ලැබූ ආකාරය පිළිබඳ තොරතුරු මෙම වැඩසටහන් මාලාවේ මුල් වැඩසටහනින් ඉදිරිපත් කළා. එමෙන්ම ඉස්ලාමීය පාලනය ස්ථාපිත කොට මාස කිහිපයක් තුළ එනම් වර්ෂ 1979 නොවැම්බර් මාස 4 වනදා විප්ලවීය ව්‍යාපාරයේ ශිෂ්‍යාංශය විසින් ඇමරිකානු තානාපති කාර්යාලය වටලා එහි සේවය කළ රාජ්‍යතාන්ත්‍රිකයන් 66 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් ආකාරයද තවත් වැඩසටහනකින් විස්තර කළ අයුරු ඔබට මතක ඇති. එලෙස ප්‍රාණ ඇපයට පත් වූවන්ගෙන් පුද්ගලයන් 14 දෙනෙකු විවිධ හේතුන් මත නිදහස් කරන්නට ඉරාන බලධාරීන් කටයුතු කළමුත් පුද්ගලයන් 52 දෙනෙකුගෙන් සමන්විත සෙසු පිරිස දින 404ක කාලයක් මුළුල්ලේ ප්‍රාණ ඇපෙහි තබා ගන්නට ඉරානය පසුබට වූයේ නැහැ. ඒ නීතිය හමුවට පැමිණවීම සඳහා ෂා රජුව ඉරානය වෙත පිටුවහල් කර දෙන ලෙස පීඩනය යෙදවීමේ මෙවලමක් ලෙසින් මේ සියල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ වැඩසටහන් නැරඹීම ඔබට මගහැරුණේ නම් පළමුව එය නරඹා මෙහි පිවිසෙන ලෙස ප්‍රථමයෙන් මතක් කරනවා. රාජ්‍යතාන්ත්‍රික මුක්තියට පයින් ගසා ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින්ව ප්‍රාණ ඇපයට ගන්නට ඉරාන විප්ලවීය රජය කටයුතු කිරීම සමස්ත ලෝකයටම බරපතල කම්පනයක් ගෙන දුන් සිදුවීමක්. ඇමරිකාව කෙතරම් බල සම්පන්න රටක් වුවද කෝඩුකාර ඉරාන විප්ලවීය රජය සමගින් සාකච්ඡාමය ගනුදෙනුවක් හරහා මෙම ගැටලුව සමතයකට පත් කර ගැනීම හැර වෙනත් ප්‍රඥාගෝචර විකල්පයක් තිබුණේ නැහැ. එබැවින් කළ යුතුව තිබූ පරිද්දෙන්ම අයතොල්ලා කොමේනිගේ රජයත් සමගින් සාකච්ඡාවකට අවතීර්ණ වන්නට ඇමරිකාවේ ජිමි කාටර් පාලනය තීන්දුව කළා. කෙසේ වෙතත් තමන්ගේ ඉල්ලීම් බිඳකින් හෝ අතහරින්නට සූදානම් වූයේ ඉරානය නොවේ. විප්ලවීය උණුසුම සහ උත්තේජනය තවමත් ඉරානය තුළ බෙහෙවින් සක්‍රියව තිබීම ඊට හේතු වූ බව ඔබට පැහැදිලි වනවා ඇති. එබැවින් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ මොහොතේම ඊට සමාන්තරව හමුදාමය විකල්පයක් ක්‍රියාවට නැංවීම කෙරෙහිද ඇමරිකානු බලධාරීන්ගේ උනන්දුව යොමු වුණා. කෙසේ වෙතත් ඒ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා නොමැතිව නම් නොවේ. විපක්ෂය මෙන්ම රජ අභ්‍යන්තරයේ පවා හමුදාමය ක්‍රියාන්විතයක් සම්බන්ධයෙන් පැවතියේ බෙදුන මතවාදයක්. හමුදාමය ක්‍රියාන්විතයක් හරහා ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත මහත් අන්තරායක හෙළිය හැකිවීම ඊට හේතුවයි. එමෙන්ම ප්‍රාණ ඇපයට පත්ව සිටි රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ පවුල්වලින් එල්ල වූ පීඩනයද සුළු පටු නැහැ. දේශපාලන තන්ත්‍රය තුල පමණක් නොව හමුදා තන්ත්‍රය තුලද මෙවන් මෙහෙයුමක් සිදු කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් නොවීම බරපතල තත්ත්වයක් නිර්මාණය කළා. විශේෂයෙන්ම ඉරානයේ බුද්ධි තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව තිබුණේ අතිශය පහළ මට්ටමකයි. මෙහෙයුම් සැලසුම්කරුවන් මුහුණ දුන් බරපතලම අභියෝගය මේම වූ අතර මෙහෙයුමක් දියත් කිරීමට සහාය දිය හැකි කිසිදු කඳවුරක් හෝ මිත්‍රශීලී පාර්ශවයක් ඒ අවට ස්ථානගතව නොතිබීමත් විශාල ගැටලු මතු කළා.
කෙසේ වෙතත් ඉරානයේ රඳවා සිටි ප්‍රාණැපකරුවන් පිරිස තානාපති කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කොට ඉරානයෙන් බැහැරට පියාසර කරවීම සඳහා වූ පුළුල් හමුදාමය සැලසුමකට අනුමැතිය ලබා ගන්නට ඇමරිකානු ආරක්ෂක ප්‍රධානීන් කටයුතු කළේ ඊට වඩා සුදුසු වෙනත් විකල්පයක් ඔවුන් අභිමුව නොවූ නිසයි. එම මෙහෙයුම කෙතරම් සංකීර්ණ එකක් වීද යත් යුද ගුවන් සහ නාවික ත්‍රිවිධ හමුදාවන් සහ මැරීන් බලකායද CIA සංවිධානයද එයට එක් කරන්නට සැලසුම් කොට තිබුණා. මෙහෙයුම සාර්ථක වනුයේ සැලසුමෙහි අන්තර්ගත සියලු පියවරයන් සුළු අතපසුවීමකින් හෝ තොරව නිසියාකාරව සිදුවන්නේ නම් පමණක් බැව් මෙහෙයුමේ සැලසුම්කරුවන් නොදැන සිටියා නොවේ. ප්‍රාණැපකරුවන් මුදා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාමය ගනුදෙනුවෙහි බරපතල බිඳ වැටීමක් වර්ෂ 1981 අප්‍රේල් මාස 7 වනදා වාර්තා වුණා. ඒ වන විටත් ඇමරිකානු රාජතාන්ත්‍රිකයන් ප්‍රාණැපකරුවන් බවට පත්ව මාස 5කුත් දින 3ක කාලයක් ගත වී තිබූ නමුත් විසඳුමක හෝ බලාපොරොත්තුවක සේයා මාත්‍රයක්වත් පෙනෙන්නට වූයේ නැහැ. ඒ අනුව ඉරානයත් සමගින් වූ සියලු රාජතාන්ත්‍රික සම්බන්ධතා බිඳ දමන්නට ඇමරිකානු රජය කටයුතු කරන බව ජනපති කාටර් නිල වශයෙන් නිවේදනය කළා. ආර්ථික සම්බාධක සහ දැඩි වීසා පාලන නීති රීති පැනවූයේ අවම වශයෙන් ප්‍රාණැපකරුවන්ව රජයේ භාරකාරීත්වයට ගන්නට හෝ කොමීනිගේ ආණ්ඩුව අපොහොසත් වූ බවට චෝදනා නගමින්. සමස්ත සිදුවීම් දාමයෙහි හැරවුම් ලක්ෂයක් බවට පත් වූ මෙය ඇමරිකානු බලධාරීන් තවදුරටත් ඉරානය හමුවේ බයාදු නොවන බව ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාවයි. මෙයාකාරයෙන් රාජතාන්ත්‍රික ක්‍රමවේදයෙන් බැහැර වූ ඇමරිකානුන් රහසිගතවම යම් හමුදාමය ක්‍රියාන්විතයක් සඳහා සූදානම් වෙමින් සිටියා. එනමුත් ඉරානය ඒ බව තක්සේරු කළේ දැයි පැහැදිලි නැහැ. ඇමරිකානු ක්‍රියාන්විත සැලසුම සමස්තයක් වශයෙන් ගත් කල රහසිගත භාවය කාලය කළමනාකරණය සහ සම්බන්ධීකරණය යන සාධක මත ගොඩනැං වූ රාත්‍රී දෙකක් මුළුල්ලේ කිලෝමීටර් දහස් ගණනක් හරහා එක දිගට සිදුවන අති සංකීර්ණ මෙහෙයුමක්. එහි සමස්තය මෙලෙසින් කැටි කළ හැකි. පළමු රාත්‍රියේ මුදා ගැනීමේ ක්‍රියාන්විතය සඳහා සහභාගී වන බටපිරිස් C-130 යානා මගින් ඩෙසර්ට් 1 යනුවෙන් නම් කළ ඉරානයේ කාන්තාරබද ප්‍රදේශයක් වෙත ප්‍රවාහනය කෙරෙනු ඇති. ඉන්ධන ප්‍රවාහනය කළ හැකි ටෑන්කර් මාදිලියේ C-130 යානාවන්ද මේත් සමගින් එම කාන්තාර ප්‍රදේශයට ළඟාවන අතර ඒවායේ වගකීම වනුයේ මෙහෙයුමට සහභාගී වන හෙලිකොප්ටර් යානාවන්ට ඉන්ධන සැපයීමයි. ඒ වන විට ඉරානය ආශ්‍රිත සමුද්‍ර තීරයට අවතීර්ණව සිටි USS නිමිට්ස් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මගින් RH-53D මාදිලියේ Sea Stallion හෙලිකොප්ටර් යානා 8ක් ඩෙසර්ට් 1 කලාපයට එවනු ඇති. එහිදී ඉන්ධන පුරවා ගන්නා හෙලිකොප්ටර් මුදා ගැනීමේ ප්‍රධාන බටපිරස රැගෙන ඩෙසර්ට් 2 යනුවෙන් නම් කළ තවත් කාන්තාරබද ප්‍රදේශයක් කරා පියාසර කළ යුතුව තිබුණා. ටෙහෙරානයට තරමක් ආසන්නයෙන් පිහිටා තිබූ දෙවැනි කාන්තාර කලාපයේ සිට මුදා ගැනීමේ බටපිරිස් තානාපති කාර්යාල පරිශ්‍රය දක්වා රැගෙන යාමේ වගකීම පැවරී තිබුණේ CIA සංවිධානයටයි. ඔවුන් සඳහා වාහන සංවිධානය කළ යුතු වූ අතර ඉරාන විප්ලවීය ආරක්ෂකංශවලට හසු නොවන පරිද්දෙන් තානාපති කාර්යාල පරිශ්‍රය දක්වා ගමන් කිරීමට පහසුකම් සැපයීම එම සංවිධානයේ වගකීමක්. ඩෙසර්ට් 2 කලාපයේ සිට මුදා ගැනීමේ අදියර දියත් වන්නට නියමිත වූයේ දෙවැනි රාත්‍රියේ. ගොඩබිම් මාර්ග ඔස්සේ තානාපති කාර්යාල පරිශ්‍රය වෙත ළඟාවන මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රාණැපකරුවන් මුදා ගැනීමෙන් අනතුරුව හෙලිකොප්ටර් මාර්ගයෙන් මන්සාරියේ නම් ගුවන් හමුදා කඳවුර වෙත ගෙන යනු ඇති. එම කඳවුර ඒ වන විටත් ඉරාන යුද හමුදාවේ ගුවන් අංශයට අයත් එකක් වූ නමුත් ඇමරිකානු සැලසුම වූයේ යුද හමුදා රේන්ජර් සෙබළුන් යොදවා එය අත්පත් කර ගැනීමටයි. ඉන් අනතුරුව ඒ වෙත පැමිණෙන ඇමරිකානු C-141 යානාවලින් ප්‍රාණැපකරුවන්ද සෙබළුන්වද ඉරාන භූමියෙන් ඉවත් කරගනු ඇති. ඩෙසර්ට් 1 නම් වූ කාන්තාර කලාපයේ භූ විෂමතාවය සහ කාලගුණය ආදී පරිසර සාධක ක්‍රියාන්විතය දියත් කිරීම සඳහා වූ වැදගත්ම සාධකයක් බවට පත්ව තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ සැලසුම්කරුවන් ප්‍රදේශයේ අවසන් පරිසර තත්ත්ව වාර්තාවක් ගෙනීම සඳහා ගුවන් හමුදා ප්‍රහාරක පාලකවරයෙකු වූ මේජර් ජෝන් කානිව අප්‍රේල් 1 වනදා එම ප්‍රදේශයට පිටත් කර හැරියේ CIA ඒජන්තයෙකුද සමගින්. C-130 යානා ගොඩ බැස්වීම සඳහා තෝරාගත් ප්‍රදේශය ඒ සඳහා සුදුසුද යන්න තක්සේරු කිරීමත් එම යානා ගොඩ බැස්වීම සඳහා උපකාරී වන අදෝරක්ත උපාංග සවි කිරීමත් ඔවුන්ට පැවරී තිබූ වගකීමයි. එම කටයුතු නිසියාකාරව ඉටු කළ ඔවුන් පාංශු සාම්පලයන්ද රැගෙන ගියේ ගුවන් යානා ගොඩ බැස්වීම සඳහා එම භූමිය උචිත වේද යන්න පරීක්ෂණාගාර මට්ටමින් තහවුරු කරගන්නට විය යුතුයි. කෙසේ වෙතත් එම සිදුවීමෙන් අනතුරුව ගත වූ සති කිහිපය තුළ සිදු වූ වැලි කුණාටු හේතුවෙන් ඉතාම දුහුල් වැලි තීරයකින් ඔවුන් තෝරාගත් කාන්තාර ප්‍රදේශය වැසී ගිය බව ඇමරිකානු විශේෂඥයන්ට මගහැරී ගියා.
එබැවින් ගුවන් යානා ගොඩ බැස්වීමේදීත් යලි ගුවන්ගත කිරීමේදීත් මුඛ්‍ය සාධකයක් වන නිරීක්ෂණ උපයෝගීතාවය දැඩි ලෙස පහත වැටෙන්නට එය හේතුවක් වූ බව ඇමරිකානුන්ට කිසි ලෙසකින්වත් අවබෝධ වූයේ නැහැ. මෙහෙයුම දියත් කිරීමේ තීරණාත්මක හෝරාව වර්ෂ 1980 අප්‍රේල් මාස 24 වනදා උදා වුණා. ඕමානයට යාබදව පිහිටා ඇති මසීරා නම් දූපතෙන් ගුවන්ගත වූ පළමු සීවන්තට යානාව ඩෙසර්ට් 1 කලාපය වෙත ඇදී ගියේ බටපිරිස් සහ ඔවුන්ගේ ප්‍රහාරක ආම්පන්න සමගින්. ඩ්‍රැගන් 1 යනුවෙන් කේතනය කොට තිබූ එම යානාව ඉරාන භූමියෙහි ගොඩබාන විට ඉරාන වේලාවෙන් රාත්‍රී 10:45 පමණ වූ බැව් සඳහන්. ඉන් අනතුරුව තවත් සීවන්ත යානා කිහිපයක් විවිධ ප්‍රහාරක කණ්ඩායම් සහ ඉන්ධන සමගින් ඒ වෙත සේඳු වුණා. සීවන්ත යානා ගොඩ බැස්වීම සඳහා තෝරාගෙන තිබුණේ කාන්තාරය හරහා වැටී තිබූ බොරළු සහිත මාර්ගයක්. එයද දුරස්තව පාලනය කළ හැකි අධෝරක්ත උපකරණ වලින් හඳුනාගත හැකි තත්වයට පත්කොට තිබූ නිසා C-130 යානා ගොඩ බැස්වීමේ කිසිදු ගැටලුවක් මතු වූයේ නැහැ. මීට සමගාමීව ක්‍රියාත්මක වූ USS නිමිට්ස් නෞකාවද මෙහෙයුම සඳහා සූදානම් කොට තිබූ හෙලිකොප්ටර් යානා දියත් කළා. කෙසේ වෙතත් අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් එකකට පසුව එකක් වශයෙන් සිදුවන්නට වූයේ ඒවා කාන්තාරබද ප්‍රදේශ වෙත සමීප වීමත් සමගයි. ඒ මූලික වශයෙන් ස්ථාවර පියාපත් සහිත ෆික්ස්ඩ් වින් යානාවලට වඩා භ්‍රමණය වන පියාපත් සහිත හෙලිකොප්ටර් යානාවල ක්‍රියාකාරීත්වය මූලධාර්මික වශයෙන්ම වෙනස් වීම හේතුවෙන්. ෆික්ස්ඩ් වින් යානාවක් පොළවට සමීප වන විට එහි භූමියේ ඇති දුහුවිලි සහ වැලි ආදිය ඇවිස්සෙන්නේ ගුවන් යානාවේ පිටුපස ප්‍රදේශයට වන්නටයි. එනමුත් හෙලිකොප්ටර් යානාවල ප්‍රධාන රොටරය ඒ මත සවිකොට තිබීම නිසා හෙලිකොප්ටරයක් පොළවට සමීප වන විට ඒ වටා විශාල වශයෙන් දුහුවිලි ඇවිස්සෙන බව ඔබ දැක ඇති වාට සැකයක් නැහැ. ඒ අනුව එම තත්වයට ඒ ආකාරයෙන්ම මුහුණ දෙන්නට සී ස්ටැලියන් හෙලිකොප්ටර් යානා සමූහයට සිදු වුණා. අනෙක් අතින් රේඩාර් ආවරණය මගහැර යාම සඳහා එම හෙලිකොප්ටර් යානා ඉතා පහළින් පියාසර කරන්නට වීම මෙම තත්වය තවදුරටත් උත්සන්න කරවන්නට ඇති. බ්ලූබියර්ඩ් 5 යනුවෙන් කේතනය කොට තිබූ හෙලිකොප්ටරය පියාසර උපාංගවල දෝෂ සහගත ක්‍රියාකාරීත්වය හේතුවෙන් ආපසු හරවාගෙන යන්නට තීරණය කළා. ඒ හබූබ් යනුවෙන් හැඳින්වෙන දුහුවිලි බලා නිර්මාණය වීම හේතුවෙන් පියාසර උපාංග හරියාකාරව ක්‍රියාත්මක වීම සඳහා ඇති සංවේදන උපකරණ දුහුවිල්ලෙන් වැසී ගොස් අක්‍රිය වන්නට ඇති බව මෙහිදී සිටිය හැකියි. දෘශ්‍ය ගොඩබිම් සලකුණු නොමැතිව තවදුරටත් පියාසර කිරීම අන්තරාය කර වූ බැවින් ආපසු හැරෙන්නට තීරණය කළ බව එහි ගුවන් නියමුවන් කියා සිටියා. කෙසේ වෙතත් සෙසු හෙලිකොප්ටර් යානා 7 සැලසුම් කළ පරිදි ඩෙසර්ට් 1 කලාපය වෙත සමීප වන්නට සමත් වුණා. අවසන් හෙලිකොප්ටරය වූ බ්ලූබියර්ඩ් 2 යානාව එහි ළඟා වන විට ඉරානයට අප්‍රේල් 25 වනදා උදා වී හෝරාවකුත් ගතව අවසන්. එහිද හයිඩ්‍රොලික් පද්ධතියේ ඇති වූ දෝෂ සහගත ක්‍රියාකාරීත්වය හේතුවෙන් යානාව පාලනය කර ගැනීමේ බරපතල අපහසුතා මතුව තිබූ බවත් සඳහන්. එමෙන්ම බ්ලූබියර්ඩ් 6 යානාවේ ප්‍රධාන රොටරයේ එක් තලයක පළුද්දක් හටගෙන තිබීම නිසා එයද යලි ගුවන්ගත කළ හැකි වූයේ නැහැ. එනමුත් ප්‍රධානතම ගැටලුව වූයේ ඔවුන් සැලසුම් කළ කාලරාමුවට වඩා විනාඩි 50ත් 90ත් අතර කාලයකින් හෙලිකොප්ටර් යානාවල පැමිණීම ප්‍රමාද වී තිබීමයි. ඉතා සියුම්ව දියත් කළ යුතුව ඇති මෙහෙයුමක පැය එකහමාරක ප්‍රමාදයක් යනු කෙතරම් බරපතල අභියෝගයක්ද යන්න මා ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. මෙහෙයුමේ දෙවැනි අදියර වූ ඩෙසර්ට් 2 වෙත හෙලිකොප්ටර් මාර්ගයෙන් ළඟාවීමේ අදියර ක්‍රියාවට නැංවීම මේ වන විටත් පැවතියේ අති අවිනිශ්චිත තත්වයකයි. සැලසුම්කරුවන් මෙහෙයුම අතරතුර ඇතිවිය හැකි අනපේක්ෂිත සිදුවීම් සලකා අවශ්‍ය ගුවන් යානා ප්‍රමාණයටත් වඩා යානාවන් එක් කරන්නට තීරණය කර තිබුණත් ඩෙසර්ට් 1 කලාපයේ යලි ගුවන්ගත කළ හැකි මට්ටමෙහි තිබුණේ හෙලිකොප්ටර් යානා 5ක් පමණයි. ක්‍රියාන්විතය දියත් කිරීම සඳහා අවශ්‍ය බටපිරිස් ප්‍රමාණය රැගෙන යාමටත් අවශ්‍ය අවියායුධ සහ සෙසු උපාංග ප්‍රවාහනයටත් ප්‍රාණ ඇපකරුවන් ඉවත් කර ගැනීමටත් එම හෙලිකොප්ටර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව මෙහෙයුමේ අනදෙන නිලධාරීන්ට ඉතා ඉක්මනින් අවබෝධ වුණා. කෙසේ වෙතත් විකල්ප ක්‍රමවේද කෙරේ අවධානය යොමු කළ ඔවුන් වාද විවාද ගණනාවකින් අනතුරුව තීන්දුව කළේ ක්‍රියාන්විතය අතහැර දැමීමට සිදුවන කඩයිම ඔවුන් පසුකොට ඇති බවයි. ඒ අනුව භූමියේ වූ යථාර්ථය ඉහළ බලධාරීන්ට දැනුම් දෙන්නට ඔවුන් යොහුසුළු වුණා. අවසන් තීන්දුව ජනපතිවරයා විසින් ගත යුතුව තිබූ නමුත් හමුදා ප්‍රධානීන්ගේ නිර්දේශයට වඩා වෙනස් තීන්දුවක් ගන්නට ඔහු පෙළඹුණේ නැහැ.
කෙසේ වෙතත් මෙවැනි රහසිගත ක්‍රියාන්විතයක් අතහැර දමා පසුබැසීම මෙහෙයුම සිදු කරගෙන යනවාටත් වඩා අසීරු එමෙන්ම අවදානම් සහගත කටයුත්තක් බව සඳහන් කළ යුතුයි. එහිදී මතුවන අවිනිශ්චිතකාරී මනෝභාවය ඊටාම ඉහළ පුහුණුවක් ලත් ලොව උසස්ම තාක්ෂණයෙන් සන්නද්ධ හමුදාවටද පාලනය කළ හැක්කක් නොවීම ඊට ප්‍රධානතම හේතුවයි. හෙලිකොප්ටර් යානා සියල්ල ඉන් ඉවත්වීම සඳහා ඉන්ධන පුරවාගත යුතු වුණා. සැලසුම අනුව හෙලිකොප්ටර් යානා ගොඩ බැස් වූ තැන්වල සිට ඉන්ධන බහලුම් ඇති ස්ථාන වෙත යලි ස්ථානගත කරන්නට සිදු වූයේ යානා සමීපයට ඉන්ධන බහලුම් ගෙන ඒමක් සිදු කළ නොහැකි වූ නිසයි. එමෙන්ම ඒ සියල්ල වැලි කුණාටු වලින් ගහන අති දුෂ්කර කාන්තාර පරිසරයක රාත්‍රී ඝන අන්ධකාරය තුල සිදු කළ යුතු වීම තවදුරටත් අභියෝගාත්මක කටයුත්තක් වුණා. මේ සියල්ල අතරට අනපේක්ෂිතව කඩා වැදුන තවත් සාධකයක් හෙළි කළේ සැලසුමෙහි වූ හිඩැස් කෙතරම් විශාල වීද යන කාරණයයි. සිවිල් වැසියන් රැගෙන යන බස් රථයක් ගුවන් යානා ගොඩ බැස් වූ මාර්ගයේ ඔස්සේ ඩෙසර්ට් 1 කලාපය වෙත සේන්දු වුණා. එම බස් රථයේහි 12 දෙනෙකුගෙන් පමණ සමන්විත ඉරාන ජාතිකයන් පිරිසක් රැඳී සිටි අතර ඔවුන්ව එහි නවත්වා ගන්නට ඇමරිකානුන් කටයුතු කළේ ඇමරිකානු ගුවන් යානා ඉන් ඉවත්ව යන තෙක් රහසිගත භාවය රැක ගැනීම සඳහායි. කෙසේ වෙතත් වඩාත් බැරෑරුම් සිදුවීමක් උද්ගත වූයේ ඉන්ධන ප්‍රවාහනය කරන බෞසරයකට ඇමරිකානු ගුවන් යානා දිස්වීමත් සමගින්. බියටපත් වූ ඉන්ධන බෞසරය ගුවන් යානා සමූහය මගහැර යන්නට උත්සාහ කළද ඊට නිදැල්ලේ යාමට ඉඩ තබා මෙහෙයුමේ රහස්‍ය භාවය සහ මුලින්ම අනතුරේ හෙළීමට ඇමරිකානුන්ට අවශ්‍ය වූයේ නැහැ. ඒ අනුව ඊට වෙඩි තබා බෞසරය නවත්වා ගන්නට සෙබළුන් කටයුතු කළා. ඒත් සමගින් උද්ගත වූයේ අතිශය බරපතල තත්වයක්. වෙඩි වැදීම නිසා බෞසරය ගිනි ගන්නට වූ අතර ඉන් නැගුණ ගිනි දැල් වලින් නිකුත් වූ ආලෝකය හිස් අවකාශයේ විශාල දුරකට පැතිරුණේ රහසිගත භාවය යනු තවදුරටත් පවත්වා ගැනීම කළ නොහැක්කක් බවට පත් කරමින්. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඩෙසර්ට් 1 කලාපයෙන් ඉවත්වීම ඉතා ඉක්මනින් කළ යුතු බව භූමියේ අනදෙන්නන්ට වැටහෙන්නට ඇති. ඉන්ධන පුරවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා එකින් එක යලි ස්ථානගත කරවීමේ ක්‍රමවේදය ලෝ ස්පීඩ් හවර් ටැක්සි නම් ක්‍රමවේදය අනුව සිදු කළ යුත්තක්. ඉන් හැඟවෙන්නේ පොළොවෙහි සිට අඩි කිහිපයක් ඉහළට එසවෙන හෙලිකොප්ටර් යානාව ඊටාම අඩු වේගයකින් අදාළ ස්ථානය කරා සීරු මාරුවට පියාසර කරවීමයි. එතන ගොඩබා එන්ජින් නැවැත්වීමෙන් අනතුරුව ඉන්ධන පුරවා ගන්නා යානාව යලි ගුවන්ගත කළ යුතු වුණා. කෙසේ වෙතත් මෙහෙයුමේ සිදු වූ බරපතලම සිදුවීම වාර්තා වූයේ බ්ලූබියර්ඩ් 3 නම් කේතංකය දැරූ හෙලිකොප්ටර් යානාව මෙම කර්තව්‍යයට අවතීර්ණ වීමත් සමගයි. පෙර සඳහන් කළ අයුරින් අඩු උසකදී වැලි සහිත පරිසරයක හෙලිකොප්ටර් යානාවක් හැසිරවීමේදී විශාල වැලි දුහුලි බලාවක් නිර්මාණය වීම නොවැළැක්විය හැක්කක්. මෙම තත්ත්වය යටතේ බ්ලූබියර්ඩ් 3 හෙලිකොප්ටරය හැසිරවීමේදී එහි ප්‍රධාන රොටරය ඒ අසල වූ C-130 යානාවක පිටුපස වූ වර්ටිකල් ස්ටැබිලයිසරයේ එනම් රඩර් කොටසෙහි ගැටුණා. ඒත් සමගින් ඇති වූ හානිය හේතුවෙන් පාලනයෙන් ගිලිහී ගිය හෙලිකොප්ටරය C-130 යානාවේ ප්‍රධාන පියාපතක් මතට කඩා වැටුනේ අති දැවැන්ත පිපිරුමක් සහ ගින්නක් නිර්මාණය කරමින්. එම C-130 යානාව ඉන්ධන ප්‍රවාහන යානාවක් වීමත් ටොන් ගණනාවක ඉන්ධන එහි ගබඩා කොට තිබීමත් ඊට හේතුවයි. අනතුර හේතුවෙන් C-130 යානාවෙහි වූ 5 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයත් හෙලිකොප්ටර් යානාවෙහි වූ 30 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයත් යන 8 දෙනාටම දිවි අහිමි වුණා. ඒ ආසන්නයෙහි වූ තවත් පිරිසකට බරපතල තුවාල සිදු වූ නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ. මේ ආකාරයෙන් නිර්මාණය වූ තත්ත්වය තුල කාලය සියලු දෙනාගේ ජීවිත තීන්දුව කරන සාධකයේ බවට පත්ව තිබුණා. වහා ක්‍රියාත්මක වූ භූමියේ අනදෙන්නන් තීරණය කළේ හැකි ඉක්මනින් ඩෙසර්ට් 1 කලාපයෙන් ඉවත්වන්නටයි. කෙසේ වෙතත් රැගෙන ආ සියල්ල යලි රැගෙන යන්නට නොහැකි බව ඔවුන් අවබෝධ කරගන්නට ඇතිවාට සැකයක් නැහැ. තුවාල වූවන්ට ප්‍රථමාධාර ලබා දීම සහ රැගෙන යා නොහැකි අතිසංවේදී උපකරණ විනාශ කර දැමීම අනදෙන්නන්ගේ මූලික අවධානය යොමු වූ කටයුත්තයි. ඒ අනුව වටිනා අව්‍යායුධ සහ උපකරණ රැසක් මෙන්ම දිවි අහිමි වූ තම සගයන්ගේ මෘතදේහයන්ද එම කාන්තාරයේ අතහැර දමා ඉනිවත් වන්නට බලගතු ඇමරිකානුන්ට සිදු වූයේ නින්දා සහගත පරාජයක සහ අහිමිවීමක වේදනාව ඇතුළු නීරස මතකයන් ගොන්නක් සමගින්. එහිදී RH-53 Sea Stallion හෙලිකොප්ටර් යානා 5ක් අතහැර දමා එන්නට සිදුවීම විශාල මූල්‍යමය පාඩුවක් මෙන්ම ඇමරිකානු හමුදාව මුහුණ දුන් මහා අපකීර්තියක්ද වුණා. C-130 යානා සමූහය මෙහෙයුම ආරම්භ කළ මසීරා දූපත වෙත ළඟාවන විටත් ප්‍රථමාධාර සහ තුවාලකරුවන් ප්‍රවාහනය කිරීමේ කට්ටල ඇතුළත් ගුවන් යානා සූදානමින් තබා තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ තුවාලකරුවන් ඇමරිකානු හිතවාදී රටවල රෝහල් කරා පිටත් කර යවනු ලැබූ අතර සමහරෙකුගේ ගමනාන්තයේ බවට පත් වූයේ ජර්මනියයි.
ඒ අනුව කෙතරම් බරපතල තුවාලකරුවන් එහි සිටියේද යන්න ඔබට වැටහෙනවා ඇති. ඇමරිකානු හමුදා ඉතිහාසයේ මහා නින්දාවක් බවට පත් වූ මෙම සිදුවීම ඉරානයට දේවාශිර්වාදයක් බඳු වූ බව මා අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ. ඉරාන භූමිය මත ඉතිරි වූ හෙලිකොප්ටර් යානා සහ ගුවන් යානාවල සුන්බුන් විප්ලවීය රජයට විශාල ප්‍රචාරාත්මක වාසියක් ලබාගත හැකි මෙවලමක් බවට පත්ව තිබුණා. ඒ මොහොත වන විටත් ඉරානයේ පරම සතුරා වූ ඇමරිකාවට හෝඩුකාර විප්ලවීය රජයට එරෙහිව කළ හැක්කක් නොවන බව ඒ හරහා ඔවුන් ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වූ මතයයි. අනෙක් පසින් ඇමරිකාවට නිහඬව සිටිය හැකි වූයේද නැහැ. පසුදාම ප්‍රකාශයක් සිදු කළ ජනපති ජිමී කාටර් මෙහෙයුම අසාර්ථක වීමේ වගකීම තමන් බාරගන්නා බව සඳහන් කළා. කෙසේ වෙතත් මෙහෙයුම අතහැර දමන්නට සිදු වූයේ ගුවන් යානාවල අනපේක්ෂිතව මතු වූ කාර්මික දෝෂයන් හේතුවෙන් බව පෙන්වා දුන් ජනපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙහෙයුම දියත් කළ අරමුණ වූ ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම තමන් තවදුරටත් අතහැර නොමැති බවයි. ඒ බව හොඳින්ම දත් ඉරානය මින් අනතුරුව ප්‍රාණ අපකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් දැඩි පියවර වෙත යොමු වුණා. ටෙහෙරානයේ තානාපති කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරනු ලැබූ ඔවුන් විවිධ ස්ථානවල කුඩා කණ්ඩායම් වශයෙන් රැඳවීම ඒ අතරින් වැදගත්ම පියවරක්. කෙසේ වෙතත් මෙම සිදුවීම් දාමය හරහා කාටර් පාලනයට මුහුණ දෙන්නට වූ සුනාමියක් බඳු දේශපාලනික කම්පනයන් එතකින්ද අවසන් වූයේ නැහැ. එම පාලන තන්ත්‍රයෙහි බල සම්පන්නම චරිතයක් වූ රාජ්‍ය ලේකම් සයිරස් වාන්ස් ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීම මීළඟ සිදුවීමයි. මෙම ක්‍රියාන්විත සැලසුමට මුල සිටම තදින්ම විරුද්ධ වූ ඔහු ඉල්ලා අස්වීමේ ලිපියෙහිද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණා. එමෙන්ම කාලයක් මුළුල්ලේ ජිමී කාටර් රෙජීමය තුළ වූ බෙදීම් තවදුරටත් සැඟවිය නොහැකි එකක් බවට පත් වූයේද මෙම සිදුවීමෙන් අනතුරුවයි. කෙසේ හෝ වේවා මෙම ඛේදවාචකය ඇමරිකානු හමුදා විශේෂ මෙහෙයුම් සිදු කිරීමේ ක්‍රමවේදය විශාල පරිවර්තනයකට ලක් කරන්නට සමත් වූවක් බවත් අප අමතක කළ යුතු නැහැ. අඩ්මිරාල් ජේම්ස් හොලෝවේ ප්‍රමුඛ ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ විමර්ශනයට අනුව මෙහෙයුම් සැලසුම්කරණය අනහා පාලනය පවත්වා ගැනීම මෙන්ම අන්තර් සංවිධාන ක්‍රියාකාරීත්වය වැනි සාධකවල තිබූ බරපතල හිඩැස් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා. එහි අවසන් ප්‍රතිඵලය ලෙසින් ගත වූ වසර කිහිපය තුළ නව ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් ක්‍රියාරාමුවක් හඳුන්වා දෙන්නටත් ගුවන් මෙහෙයුම්කරණය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරන්නටත් හැකියාව ලැබුණා. එමෙන්ම වර්ෂ 1987 අප්‍රේල් මාසයේදී එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් විධානය බිහි වූයේද මෙම ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව ඔපරේෂන් ඊගල් ක්ලෝ මෙහෙයුමෙන් ඇමරිකාවට අත් වූ හානිය කෙතරම්ද යන්න ඔබට වැටහෙනවා ඇති. කෙසේ වෙතත් වැදගත් වන්නේ ඇමරිකානුන් ඉන් උගත යුතුව තිබූ පාඩම් ඉගෙනගත් ආකාරය බවද සඳහන් කළ යුතුම කරුණක්. මෙයාකාරයෙන් ඉරාන ග්‍රහණයට නතුව සිටි ඇමරිකානු ප්‍රාණ අපකරුවන්ට තවත් මාස ගණනාවක් යනතුරුම නිදහස හිමි වූයේ නැහැ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පෙර වැඩසටහනින් ඉදිරිපත් කොට ඇති බැවින් මෙහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර යමක් සඳහන් නොකරන බව මතක් කරන්නටත් කැමැති. ලෝක ඉතිහාසයේ වාර්තා වන මෙවන් ප්‍රසිද්ධ මෙහෙයුම්වල අප්‍රකට තොරතුරු දැනගන්නට ඔබ තවදුරටත් කැමති නම් yes we want යනුවෙන් කමෙන්ට් කර තබන්නටත් අමතක කරන්නට එපා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත්වීම සඳහා නැනස YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කොට බෙල් අයිකනය ක්ලික් කර තබන ලෙස මතක් කරමින් ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.